මම අද කතා කරන්න යන්නේ රත්නපුර ශ්‍රී පලාබද්දල රජමාවත ඔස්සේ සිරිපා කොරණගන ආකාරයේ මේ පාර ගොඩක් කට්ටිය දැන් නම් දන්නවා. ඉස්සර සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය කියන දුනාට මේ උඩමළුවට යන්න කෙටිම මාර්ගයක් කියන්න බෑ. කිලෝමීටර් 8.5ක් වගේ තියෙනවා මේ මාර්ගයේ ගමන් කරන්න. සාමාන්‍යයෙන් පඩි 11200ක් විතර තියෙනවා කියලා තමයි කියන්නේ. ඔයාලට පඩි කවුන්ට් එක බලා ගන්න පුළුවන්. පඩි 1000න් 1000ට කවුන්ට් කරලා තියෙනවා. ඒ වගේම සමහර තැන්වල පඩි 100න් 100 200න් 200 වගේ එහෙමත් කවුන්ට් කරලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් අපිට වැදගත් ගමනේ අපි ඉන්නේ කොයි පියවරේද කියලා බලාගන්න. සාමාන්‍යයෙන් ගොඩක් සෙනගනම් මේ පාරේ යන්නේ නැහැ. හින්දා අපිට නිදහසේ වටපිට බල යන්න පුළුවන්. සාමාන්‍ය දවල් කාලේ ගියා නම් රැත් ප්‍රශ්නයක් නැහැ. ලයිට් තියෙනවා. ප්‍රසිද්ධ ලිහිණි හෙළ වුණත් පිරලා තියෙන මේ පලාබද්දල පාරේ පඩිය සාමාන්‍යයෙන් 5000ට ආසන්න විද්‍යාවගේ ඔයාලට මේ ලිහිණි හෙළ බලා ගන්න පුළුවන්. මේ සම්බන්ධව ඒ කියන්නේ මේ රජමාවත පලාබද්දල පාරේ කියන්නේ විශේෂිත ස්ථාන ගොඩක් තියෙනවා. එතකොට ධර්මපාල ගල තියෙනවා. තව ටිකක් ඉස්සරහට යද්දි සාමාන්‍ය රැයට වතුර තියෙනවා මේ පාරේ. ගොඩක් කට්ටිය හිතනවා මේ පාරේ වතුර නැහැ, වොෂ්රූම් නැහැ. ඒම කියලා හිතනවා. ඒ වුණාට දැන් එහෙම නැහැ. හැමතැනම වගේ ටැප් තියෙනවා, බොන වතුර, වොෂ්රූමුත් තියෙනවා. ඒ හින්දා කිසිම අමාරුවක් නැතුව ඉතින් කරුණා කරන්න පුළුවන් යනවා නම්. සාමාන්‍ය වයසක අය නම් මේ පාරේ යනවා ගොඩක් අඩුයි. මොකද කිව්වොත් සෑහෙන දුරක් කරුණා කරන්න තියෙන හින්දා මැද හරියෙන් කුරුවිට රන්ද පාරත් මේ පාරට එකතු වෙනවා. ඉතින් කුරුවිට එරන්ත පාර රජමාවත අපේ පලාබද්දල පාරට එකතු වෙන තැන තමයි මේ මම ඔයාලට මේ පෙන්වන්නේ. මේ එතනට කියන්නේ ගල්වංගඩිය කියලා. ගල්වංගඩිය මෙතන ආපන ශාලාවක් තියෙනවා. ඒ වගේම අම්බලමකුත් තියෙනවා. ඔයාලට මෙතන විවේක කරන් යන්න පුළුවන්. මේකත් විශේෂ තැනක්. සාමාන්‍යයෙන් ගමනේ 3න් 2ක් විතර වගේ ආවිල්ලා තියෙනවා. හැරෙට වගේ එද්දි කෙලින්ම මන්නම් කියන්නේ ඒක 60 පාරෙන් යනවා නම් තමයි ඉස්සල්ලාම හඳුමුට යන්න පුළුවන්. මේ පේන්නේ ඔයාලට මේ පාරවල් දෙක අපිට උඩට බලා ගන්න පුළුවන් විදිය. අර දැන් 60 පාරේ කෙලින්ම වගේනේ තියෙන්නේ. උනාට මේකේ නිකන් අර දඟර නායකයා වගේ තමයි මේ පාර තියෙන්නේ. එතකොට සාමාන්‍ය ලොකු වෙලාවක් යනවා. සාමාන්‍ය කියන්නේ නම් පැය 8ක් පැය 10ක් පැය 12ක් වගේ මේ පාරෙන් කරුණා කරන්න යනවා කියලා තමයි. ඒක ඉතින් ඔයාලගේ ෆිට්නස් එක අනුව තමයි තීරණය වෙන්නේ. අපින සාමාන්‍යයෙන් පැය අපි යද්දි පැය 8ක් වගේ තමයි ගියේ කරුණා කරන්න. ඒක ඉතින් අපි යන විදිහ අනුව තමයි ගොඩක් කට්ටිය නැවතිත් යනවා. ලොකු අමාරුවක් නැහැ පාර. ඒ කියන්නේ පාර හොඳයි. ලොකු අමාරුවක් නැහැ. දැන් කුරුවිට රන්ද පාරක් නම් පාර නම් සාමාන්‍යයෙන් දිග වැඩිනේ. ඒ කියන්නේ දුර කිලෝමීටර් 12.5ක් දෝ දිග තියෙනවා. මේක සාමාන්‍ය කිලෝමීටර් 8.5ක් වගේ තියෙන්නේ. ඒක ලොකු දුරකුත් නෙමෙයි. ඒටන් නල්ලතන්නියත් කිලෝමීටර් 5 ගණන් තියෙන්නේ. හින්දා ඉතින් මං කියන වෙනසකටත් එක්ක ඔයාලා එකපාරක් හරි මේ පලාබද්දල මාර්ගයෙන් සිරිපා කොරණා කරලා බලන්න. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහ travel video බලන්න කැමති නම් high cost video බලන්න කැමති නම් දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. අපි සමු ගන්නවා. ස්තුතියි.